එන්න මේ ඔයාගේ මුණ හොඳටම සුදු මැලි වෙලා. මොකද වුනේ? ඒක පස්සේ කියන්න. ඉඳගන්න. මේකද? ඔව් ඒක තමයි. බලන්න. බලමු. තං බුචිකිල් ඌයන් බුප්පෙන්චෝ. ඔය පින්කම දවස. දියමන්ති කන්ද. මේ ඒ සිතුවම නේද? අන්ගියුන්ගේ දියමන්ති කන්ද ඒක තමයි. මමත් ඒ ටික නම් කියව ගත්තා. ඒත් තේරෙන්නේ නැති අකුරු ගොඩක් තියෙනවා. පෙම්වතුන් මේක හොඳ කෙනෙකුට බාර දෙන්න වෙයි ජීවුන්. අවුරුද්දක්වත් ඕන වෙනවා. මේකේ ලියවිලා තියෙන දේවල් පරිවර්තනය කරගන්න. හොඳ කෙනෙක් හොයාගන්න බැරි වෙයිද? මේ හදිසිය හොයන්නේ කොහොමද? මං සයිම්දම්ගේ දිනපොත හම්බුණා කිව්වට කවුද ඒක විශ්වාස කරන්නේ? ඇත්ත. අයියෝ වුණ දෙයක්. ඒත් ඉතින් කවවත්ම හොයාගන්න බැරි වෙයිද? ඔය ඉන්නේ ඕන තරම්. අහන්න මේක විතරක් මේක හොං මහාචාර්යතුමාගෙන් අහලා බලන්නකෝ. යන්න. ඔයාට පුළුවන් වෙයි නේද? අනේ සමා වෙන්න. මේ අකුරු කියවන්නද? ඔව්. මේකයි. මගේ නිබන්ධනේ බාර දෙන්න තියෙන දිනේ ළඟයි. ඔයාට පුළුවන් වෙයි නේද මේ ටිකවත් පරිවර්තනය කරලා දෙන්න? ජීවුන්. විශ්වවිද්‍යාලයෙන් ඔයාට ළඟදී අයින් වෙන්න උනා නේද? ඔව්. මහාචාර්යතුමාගේ හැටි මම හොඳට දන්නවා. ඔයා වැරදි නෑ කියලාත් මම දන්නවා. ඒත් මේ මිනිහා යකෙක් වගේ. අපි හැමෝම දන්නවා එයාට ඕනේ ඔයා නැති කරලම දාන්න. ඔයාට උදව් කරලා මටත් කරදරේ වැටෙන්නයි වෙන්නේ. ජාවල් 사지여도 이치야게 아색자 미적 여우야 ඊචියාගේ ආශිර්වාදය මීජොයයා. සත්‍ය සොයාගෙන යන උගතෙක් වුවත් ගත කරන්නේ නිර්හංකාර දිවියක් නොවේ නම් ඔහු ආශ්‍රයට නුසුදුසු වේ යයි මා පවසනවා. ඔය පඬිවදන් වල එන අවවාදයක්. අම්මේ ඔය ආවද? මොකද වෙන්නේ? බාලයා නිතර කොන්ෆියුසිස් ධර්මය උගන්වනවා වගේ. බලන්නකෝ එයා කියා දෙන ලස්සන. යොන්සු තනියෙන්නේ මං යන්නේ. නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඒ තමයි ඒකේ තේරුම. අදට මෙච්චරයි. ආයෙත් ලබන සතියේ එන්න. ස්තුතියි ඔබට. පොඩි දෙයක් ගෙනාවා. ඔව්. පස්සේ කන්න. මේ මොකටද? හොඳයි බොහොම ස්තුතියි. මගෙනුත් පොඩි දෙයක්. ස්තුතියි. කියවන්න. කියවන්නකෝ මේක. මොකක්ද මේ? తంబు జిగైల్ వయాం పుప్యం చున్ කොයම් ජිරෝ බොනි හොම් නම්පිකෝ ඊළඟ තුබෝ පෙම්චුන්දෝ පුවාගෙසු හුවා යප්චොන්ගී යුවාචරසා බෝජොන් ජොන් සාජා සංචිමෝ චොන්යා කංචෝ චීන දන්නේ කොහොමද ඔයා? බුජෙන අජිනාකෝ මොගගුෂි මොකක්? තාත්තා ජීවිතය දුන්නා අම්මා මව හදාගත්තා. චීන තමයි මුලින්ම ඉගෙන ගත්තේ. අවුරුදු 5 වෙද්දී මූලික අක්ෂර දන්නවා. පෞල් වංශ කතාවත් මට කටපාඩමින් පුළුවන් වුණා. අපේ පෙළපත හුඟක් අතීතයට යන එක. දන්නවද? ඕක පරිවර්තනය කරන්න කොච්චර කාල යනවද? බලමු. ගමෙන් පිටවීම පිණිස සූදානම් වීමට මේචන් සියොන් හොන්යොන් හවු සමග හංයන් වලට අවසන් වරට පිටත් වුණා. මේ මෙහි ගත කරන අවසන් දින කිහිපයයි. තද වැස නිසා ගල් පාලම බිඳ වැටිලා. ඒ නිසා ගමන් මාර්ගයේ තවත් අපහසු වී ඇති බව ඇසූ නිසා මා සිටියේ තරමක් හිතේ කලබලයෙන්. නමුත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාර්ගයේ වෙනතටත් වඩා පැහැදිලි. පාර සුද්ධ කරා එක ගලක්වත් නෑ. බොහොම හොඳයි.
නායකතුමා කවුදේ කාන්තාව ඇයන හැමදාම ඔබතුමා පාරසුද්ධ කරවනවානේ. ලස්සනයි. මම හඳුනන බලවත් වංශවතෙක් ඇයට බොහොම ප්‍රිය කරනවා. බලවත් වංශවතෙක්? ඔව් ඇයි? ඔබතුමා බලවත් වංශවතෙක් කියලා කියනවා නම් එහෙනම් ඒ කෙනා විශේෂ පුද්ගලයෙක් වෙන්න ඕනේ. එහෙමනේ. කියවිල්ල නවත්ත ගන්නවකෝ. පිට වෙනවා ඉතින්. කෝ පිටවෙමු. ආව මෙතන කියවන්න. එතුමා කොහෙද දන්නේ නෑ. හරිම ලස්සන මල් වැලක්නේ මේක. ඉතින් මේවා තව ටිකකින් මැක්කිලා යනවනේ. මල් වුණාම ඉතින් පරවෙනවා තමයි. මං අදහස් කළේ කිසි දෙයක් සදාකාලික නෑ කියලා. ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අයියන්ඩි. මං වගේ අයියන්ඩි නෙවෙයි. මොකද මේ වැඩ නැතුව වගේ ඉඳගෙන ඉන්නේ? ඔයත් ඉතින් දැන් මෙතනින් යන්න. සිතුව මැඳලා ඉවර නෑනේ. ඔබ මාත් එක්ක එකට එක පවසනවද? මෙහෙම දැම්මම මෙතනින් පිට වෙලා යන්නයි මම පවසන්නේ. නැහැදුණු කෙල්ල. තමන්ගේ වාරෙනකං ඉවසන්න බෑ. ගම දාලා යන්න කාලේ හරි වගේනේ. පිටවෙන්න පිටවෙන්න. මොකද මේ? මොකද මේ කරන්නේ? විනාසයි. ආකට වෙන්න. ඉවතන්න. කිව්වනේ. අනේ ඕමින්න මාමන්නේ. අනේ නෑ මල්ලකට. ආකට. ආකට. ගඳ. මොකද්ද ඔහේ නටපු නාටකම? දෙනවා මං. ඉතින් නැන්දනියනේ එහෙම කරන්න. ආපහු නිවසට යන්න. නැත්තම් ආව නොමග යවනවා කියලා නෑදෑයෝ හැමෝම මටයි දොස් කියන්නේ. නිවසට යන්න. ඔය කොහෙද යන්නේ? මාමන්නේ. මාමන්නේ. මේ ලොකුමැනිකේ ඇයි මොකද? හොනෝච මැදුරි කුමරු ආය පැමිණිලා. විවාහ වෙන්න යනවා කියලා ආරංචි. අවුරුදු 20ක් පුරාම ගමෙන් පිට වෙලා හිටි පුද්ගලයා. අපේ පුංචි මැනිකේ එන කාලෙම ආපහු එන හැටි බලන්නකෝ. ඔය මොකොත් සයිම්දන්ට එහෙම දැනෙන්න තියනවා නෙවෙයි, තේරුණාද? වචනයක්වත් පැවසුවේ නැහැ. විවාහ වෙලා පළවෙනි දරුවා ඉපදෙන කල්ම අවුරුදු 3ක්ම කෑමක්වත් නැහැ. වචනයක්වත් කතා කරෙත් නෑ යා. ඔය ඇති. ආය ඔය කතා ඕන වෙන්නේ නෑ. වැටුණාද? එහෙමයි. නැන්දනියට ඉතා දරුණු උදරාබාධයක් හැදුණා කිව්වා නේද? ඒක දැන් හොඳද? ඔබත් දැන් හොඳටම මහලුයිනේ. අවුරුදු කීයක් නම් ගත වුණාද? මගේ මුළු ඇඟම තලා දාලා වගේ රිදෙනවා. අයියෝ, මහලු වීම සිරුරේ දුවන විසක් වගේ. උතන හිටගෙන මොකද කරන්නේ? ඇතුළට පැමිණෙන්න. ඉස්සර වගේමයිනේ. හරි, පැමිණෙනවා. ඔයාගේ බිරිඳ වශයෙන් කිම් අමාත්‍යතුමාගේ දියණියව තේරුවා. මං වාගේ ගොවිපලේ සත්වයෙක් නෙවෙයි. එහෙම බලෙන් විවාහ කරන්න පුළුවන්ද? මිනිසෙකුට වෙනස් වෙන්න දසවසරක් ඇතිලු. ඒත් ඔය අවුරුදු 20ක්
හිංගන්ඩෙන් වගේ රාජ්‍යපුර ඇවිද්ද. ඔයාගේ රාජකීය රුදිරය නිසයි මන් දරුවෙක් වගේ හදාගත්තේ. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තද? තවත් නම් මං ඉවසන්නේ නෑ. මේ වාරේ නම් ඔයා විවාහෙන් පැනල යන්න හැදුවොත් ඔයාගේ ඇස් ඉදිරි පිටම දිවිනසා ගන්නවා. ඔය වගේ දැවන්ත ශරීරයකට පුංචි පිහකින් මොනවා කරන්නද? මම හොඳ පාඩමක් දේශනේ ඉවරනම් මම පිට වෙන්නම්. ලීතියුම් මේ අහන්න. මේවා ඉටු වෙන්නේ නෑ කියලා කාටත් වඩා ඔබ දන්නවා. ඔයාගේ හීන ඉටු වෙන්නේ නෑ කියලාත් මන් දන්නවා. දන්නේ නැද්ද? සිංගුරුතුමාගේ දියණිය දැන් විවාහයකුත් සිදු කරගෙන දරුවෝ 4 දෙනෙක්ගේ මවක් වෙලයි කියලා. ඇයි දැන්වත් එයාව හිතෙන් අත්හරින්නේ නැත්තේ? ඒවත් ඉටු වෙන දේවල් නෙවෙයිනේ. කුමක්ද ඔබට ඒ ගැන පවසන්න තියෙන්නේ? එක්කෝ මම්මගේ ජීවිතෙන් සමු ගන්නවා. එහෙම නැත්තම් ඔය විවාහයක් කරගන්නවා. දෙකෙන් එකක්. ඔය පවසන්න. පරිස්සමෙන්. හරි. මේ දර්ශනය හැමදාම වෙනස් විදිහට පේනවා. මගේ හැඟීම් අනුව, කාලගුණය අනුව, ළඟ ඉන්න කෙනා අනුවත් වෙනස් වෙනවා. ඒ වුණත්
මේ ලෝකෙ පුරාම මට මේ වෙනකල් කවදාවත් දකින්න නොලැබුණු තව ලස්සන තැන් කොතරම්ද? වෙලාවකට හිතෙනවා සුළඟ වගේ වෙන්න තිබුණා නම් කියලා. සුළඟ? සුළඟට පුළුවන්නේ තමන් කැමති ඕනම දිශාවකට පාවෙලා යන්න. මාත් සුළඟ නම් හිතුණ තැනකට පාවෙනවා. සයිම්දන්. එතකොට මාව දාලා යන එක ඔයාට ගැටලුවක් නෙමෙයිද? ආ? ඒ මොන මෝඩ කතාවක්ද? මං කිව්වේ ඇත්ත. මට පේන්නේ ඔයා හරි භයානක කෙනෙක් වගේනේ. ඒ මොකෝ? මේක හරියන එකක් නෙමෙයි. යමු. අපි විවාහ වුණාට පස්සේ දෙන්නම යමු. තනියම යන්නේ නැහැ. හරිද? වෙන කෙනෙක් එක්කත් බෑ. ඔයා යන්නේ මා එක්ක විතරයි. හිම සේලයකින් වැසී ගිය කඳු. කැමීලියා මල් වලින් පිරී ගිය මිටියාවත්. රාත්‍රියට කඳු මුදුනකට වෙලා තරු ගණන් කරන්නත් පුළුවන්. ඒ හැමදේම එකට. ඔයා මොනවත්ම කියන්නේ නැද්ද? දියමන්ති කන්ද? මං කවදා හරි දවසක ඔතනට යනවමයි. මිය දෙන්න දවසකට කලින් හරි එතනට ගිහින් මේ දර්ශනය සිතුවමකට නගන්න ඕනේ. ඒ දේ කරන්න ඔය තරංකල් බලාගෙන ඉන්න මොකටද අපි? හොඳයි. මුලින්ම එහෙයම්. පස්සේ අපි යමු මේ දේශේ හැම තැනකම ඇවිදින්න. මට පොරොන්දු වෙනවද? ඔව්. පොරොන්දු වෙනවා. ළඟදීම ඔයයි මමයි යමු. හොඳයි. අර තියෙන්නේ අර දියමන්ති කන්ද නේද? අර ඈත තියෙන්නේ. අපි එනවා. මේක ඉන්න මේ ලීගියම් අර ප්‍රසිද්ධ චිත්‍රශිල්පියද? ලීගියම් සයිම්දම්. ඔය දෙන්න එකම කාලේ තමයි ජීවත් වුණේ. ඒ නිසා ඉතින් වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මේ දෙන්න ආදරවන්තය වෙලා ඉඳලා තියෙනවා. එහෙමනේ? මේ අවුරුදු ගාණක් පරණ දිනපොතක් වගේ. ඊළඟට එකත් කියවන්නකෝ. රජතුමා ඔහු වෙනුවෙන් විවාහ යෝජනාවක් ගෙන ඒමට අකමැති වූ නිසා ඔහුම යෝජනාවක් අරගෙන පියාණන් හමුවීමට පැමිණියා. සාමාන්‍යයෙන් පියා නේද විවාහ යෝජනාව ගෙන්නේ? ඔබතුමා කොහොමත් දන්නවනේ මගේ යෝජනාව රැගෙන එන්න පියා ජීවතුන් අතර නොමැති බව. ඊට පසුව මේ ගැන මම රජතුමාගෙන් විමසුවා. එතුමාගේ අදහස වුණේ මෙවැනි පෞද්ගලික දෙයකට මැදිහත් වීම රජ කෙනෙකුට සුදුසු නොවන බවයි. ඉතින් අන්තිමේ මමම මේක කරන්න හිතුවා. රජතුමා එලෙසට පැවසුවත් එතුමා මේ පළතුරු ටික ඔබ දෙපළට ත්‍යාගයක් වශයෙන් ලබා දුන්නා. එතුමාට දක්වන ගෞරවයක් ලෙස මේ බාර ගන්න. ඇත්තෙම විවාහයකට වැදගත් දෙදෙනා අතර අවබෝධයයි. ඒ වුණාට විවාහයක් කරන පිළිවෙලක් තියෙනවනේ. අපි තව ටිකක් හිතලා පිළිතුරක් ලබා දෙන්න. එහෙනම් මන් දැන් පිට වෙන්නම්. පිළිතුරක් ලැබෙන තුරු බලා සිටිනවා. මොකද උනේ? පිළිතුරක් දෙයි. ඔයා දැන් පිට වෙන්න. මොකද? ඔයාගේ යෝජනාව නිසා එයාලා පුදුම වෙලයි ඇත්තේ. ඒ නිසා අපි හුඟක් ප්‍රවේශමෙන් හැසිරෙන්න ඕනේ නේද? ඒක ඇත්ත.
පිටවෙන්න. ආහැගුම්වත් වෙලා දැනෙනවා ප්‍රේමෙන් ඉවත් වෙනවා ජීවිතේ ගමන ඉවත් වෙනවා මොනවක් කරනවද පාරමෙද ඉවත් වෙනවා තුවාලද හොඳින් නේද අනේ මොන වගේ මිනිස්සුන්ද මන් දන්නේ